අසර ගනුදෙනු ඉවර වෙනකම් ඔබව විතරක් පතන්නම්. එහෙනම් සදුන් අයියගෙන් ගත්ත රුපියල් 20000 දෙන්න වෙයි. හායි. මොනවද රැට කන්න හිතන් ඉන්නේ? Noodles. ලස්සන හා පැටියේ. මොකද්ද නම? Noodles. හරි ලස්සන දවසක් නේද? අංකල් හරිම නිදහසේ ඉන්නවා වගේ. ඔව්. තෝ මෝසලි මෙතන මයික් එකක් දික් කරන් එන්න කලින් නම් මම නිදහසේ හිටියා. ඇතුළට ගියේ නැද්ද? ඇතුළට ගියපු නිසා තමයි මෙතනට එන්න උනේ. මොකක්? උඹලට මේ වගේ ජොබ් ආයේ කවුරුත් දෙන්නේ නැහැ. හරිද මල්ලි? බයි. මොප් එකට දෙපාරක් වැඳලා ගිහින් අර කොමඩ් එකේ තියෙන බෙට් අයින් කරපන්. සර් ඔයාගේ ජීවිතේ ලොකුම පසුතැවිල්ල මොකක්ද? මම මගේ සීයා කියපු දේ අහන්න. එයා මොකද්ද කිව්වේ? මට ඒක හරියට ඇහුන්නේ නැහැ. ජිම් යන කොල්ලෝ හින ගැම්මට ඉන්නවා. ඒත් එයාලගේ ඇඟ ලොකු වුණාට මල්ලි පොඩි. ඔයාලගේ ජිම් යන බහැපු යාළුවට මේක ෂෙයා කරන්න. සිංගල් අයට ඔයාලට දෙන්න තියෙන උපදෙස් මොකක්ද? උඹට 35 වෙලක් තාම සිංගල් නම් එක්ක ඇඳ ළඟට ටැප් එකක් දාගනි නැත්නම් 45 වුණාම වෙඩි තියාගනි. මැතිවරණ කොමසාරිස් මැකෝ. විභාග කොමසාරිස් විකෝ. එතකොට එතකොට පරිසර කොමසාරිස් කවුද? තමුසේ කොහේ ඉඳලා දෙන්නේ? ජපාන් ඉඳලා සර්. ජපන් භාෂාවෙන් මොන හරි කියනවා බලන්න. අන්න තම නමයි මා නන්දෙස්කා. හජිමේ මස්තේ. උඹට මෙහෙම ගත්තා. මෙහෙම දැම්මා. ලක්ෂ 3යි. ආච්චි කියවන්න කැමති කෙනෙක් වගේ. මොකක්ද ඔය පොත? ඉත්තෙක් හෝ කියයි. එතකොට ආච්චි ආසම පොත මොකක්ද? බල්ලයි වඩුවයි. සර් ඔයාලට තෝරගන්න ඔප්ෂන් දෙකක් දෙනවා. ඔප්ෂන් A ඔයාගේ නෝනත් එක්ක ජීවිත කාලෙම ඉන්න. ඔප්ෂන් B තමයි. B ඔප්ෂන් B. මොකක් වුණත් මම තෝරගන්නේ ඔප්ෂන් B. පලා ගන්න එන්න. පලා. සීයේ අපි පලාගෙන ඉන්නේ. පුළුවන් නම් කියන්න වේලෙන්න තෙත් වෙන්නේ මොකක්ද? දන්න අය කමෙන්ට් කරමු බලන්න. පවුලේ අයක කෑමකට ඇවිත් වගේ මොනවද කට්ටිය කෑවෙන්නේ? ලාජ් බුරියානි එකයි, ෆුල් කොත්තු 3යි, බිත්තර අප්ප 10යි. හරි. එතකොට ඔයාගේ පවුලේ අය මොනවද කෑවේ? ඔයාට අවුල් ගියාම ඔයා මොකද කරන්නේ? මගේ වටේ ඉන්න අයවත් මං අවුල් කරනවා. මොනවා වුණත් සම්බරතාවය කියන දේ වැදගත්. දැන් ඇයි බං අපේ පෞද්ගලික විස්තර අහන්නේ? මොකද්ද බං කියන්නේ? මේ ඇප්ලිකේෂන් එකේ සෙක්ස් යටතේ. මම ලිව්වා තාම පළපුරුද්දක් නැහැ කියලා. අයියෝ යකෝ උන් අහන්නේ තමුසේගේ ස්ත්‍රී පුරුෂ භාවය බං. මහත්මයා ඔබතුමා ජීවිතේ ලැබපු ලොකුම අචීව්මන්ට් එක මොකක් කියලාද හිතන්නේ? ඊට අවුරුදු කීපයකට කලින් මම මගේ නෝනත් එක්ක කරපු ආගියුමන්ට් එකක් දිනුවා. සියා පොත් කියවන්න ආසයි වගේ. මොකක්ද ඔය කියවන පොත? වනයක් උඩ තරුවක්. එතකොට සියා ආසම පොත මොකක්ද? නරියාගේ කැලෑව. බයිපාස් සත්කම් කියන්නේ මොකක්ද සියා? සැත්කම් ගොඩ ගියොත් පාස්, වරදුනොත් බයි. මොකද බං? දුකෙන්ද? ගෙදර දොරේ ප්‍රශ්න බං. හරියට. ඒ මොකද බං? දොර අරිද්දි චිරිබිරි ගානවා බං. යුස්මතා බොනවද? බොනවා නම් බොමු ස්වාමීනි. ඕඩර්! ඕඩර්! තව භාගයකුයි වඩේ දෙකකුයි තිබ්බනම් ඇති ස්වාමීනි. සර් ඔයාගේ වයිෆ්ගේ තියෙන විශේෂ දක්ෂතාවයක් කියන්න පුළුවන්ද? එයා හරියට Google වගේ. මොකද එයාගේ රෙකමෙන්ඩේෂන්ස් නැතුව මට මුකුත් ඉවර කරන්න දෙන්නේ නැහැ. තමුසේ රතු ලයිට් එක දැක්කේ නැද්ද? මම දැක්කා සර්. එහෙනම් ඇයි නැවැත්තුවේ නැත්තේ? මොකද මම තමුසේව දැක්කේ නෑ සර්. Another one. සීයේ මේක අද විද්දම ටිකක් රිදෙන්න ගන්න. හැබැයි හෙට නම් රිදෙන්නේ නැහැ. එහෙනම් දුවේ මං අද ගිහින් හෙට එන්න. හලෝ මම පින්කි. ඔයා දන්නවද මාරදුවර තුන්දෙනාගේ නම? ඔව් අක්කේ. නෙත්මි, සඳුනි, තරුෂි.
උන් පාර මැද ගෙවල් හදලා. ඒක උන්ගේ පාර කියලා හිතුවද දන්නේ නැහැ. එන්නකො කවුරු හරි. මාත් එක්ක සෙල්ලම් කරන්න. සර් ඔයා ස්ට්‍රෙස් සිටුේෂන් එකදී මොකද කරන්නේ? මම අනිත් අයට ස්ට්‍රෙස් කරනවා. බැලන්ස් එක වැදගත්. ඔය ඔක්කොම ඇට ටික කුකුල්ලොන්ට දෙන්නද සීයේ? නෑ දුවේ. කෑම වෙලාවට මම මුන්ට රුපියල් 200ක දීලා කඩේට යවන්නේ කැමති දේවල් කාලා වරෙන් කියලා. සුදු බ්‍රේක් එකයි ඇස්ලේටරයි දෙකම එක සැරේ පෑගුවොත් මොකද වෙන්නේ? බබා එතකොට කායකේ ස්ක්‍රීන්ෂොට් එකක් වදිනවා. අත්‍යෝ මිනිස්සු ගැන වාට තියෙන අමුතුම දේ මොකක්ද? එයාලා සල්ලි කියලා දෙයක් හොයාගත්තා. දැන් එයාලා මුළු ජීවිතේම ඒක පස්සේ දුවනවා. ඒක ඇත්තටම ඇත්ත. සර් උදේ නැගිට්ටම මුලින්ම කරන්නේ මොකද්ද? මොනවද නෝනා? මම ආයෙත් නිදාගෙන ඊළඟ එලාම් එකට නැගිටිනවා. කොල්ලෙක් ඉන්න කෙල්ලෙක්ට ආදරය කරන එක වරදක්ද? පිස්සුද? මගේ කෙල්ලට කසාද මිනිහෙකුයි තව ළමයි දෙන්නෙකුත් ඉන්නවා. අද මම වියෝ චැලෙන්ජ් එකට තෝරගත්තේ නැති වෙච්ච සැටලයිට් එකක් හොයාගෙන අභ්‍යවකාශගත වීම. මේ තියෙන්නේ අපි හැමෝම සල්ලි දාලා අපිට අරපු චීචීගේ සැටලයිට් එක. මම දැන් මේක අරන් එනවා ඔතන. ඌ අදත් වත්ත මැද රීලා ගියාද බල්ලෝ?